අපි එකතු වෙන්නේ කතා කෝච්චියත් එක්ක. එන්න මගෙත් එක්ක ඩ්‍රාමා බලන්න. අද ඔයාලට දෙන්නේ විශේෂ කියන ඩ්‍රාමා. මේ ඩ්‍රාමා එක කොරියන් ඩ්‍රාමා එකක්. මේ ඩ්‍රාමා එක ඇක්ෂන්, රොමැන්ස්, අනගානේට කියන ගායයට අයත් වෙනවා. මේ ඩ්‍රාමා එකට යමු. කතාවේ ඉතුරු ටික කියයි. Hi guys, අද ඔයාලට දෙන්න යන්නේ වින්සෙන්සෝ කියන ඩ්‍රාමා එක. මේ ඩ්‍රාමා එක කොමඩි, රොමැන්ස්, ඇක්ෂන් කියන අංග තුනටම අයත් වෙනවා. දැන් අපි යන ඩ්‍රාමා එකට. වින්සෙන්සෝ එහෙම නැත්නම් ඩ්‍රාමා එකේ මේන් කැරක්ටර් එක. එයා එක දවසක් උදේන ලොකු මිදිවත්තක් මැද්දෙන් එමිලියෝ කියලා කෙනෙක් හම්බ වෙන්න යනවා. එතකොටම අපිට පේනවා ගුවන් යානයකින් ඒ මිදිවත්තට බෙහෙත් වගේක් දානවා. දැන් අපිට පෙන්වන්නේ වින්සෙන්සෝ එමිලියව හමු වෙලා එමිලියට ඔෆර් එකක් දෙනවා. එයාගේ මැරුණු බොස්ගෙන් තෑග්ගක් කියලා. එහෙම නැත්නම් වින්සෙන්සෝගේ තර්ජනයක් කියලා. වින්සෙන්සෝ හිතාන ඉන්නේ එයාගේ බොස් මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ එමිලියෝ කියලා. එමිලියෝ වින්සෙන්සෝගේ ඔෆර් එක පිළිගන්නේ නැතුව වින්සෙන්සෝට හොදටම බන්නවා තමන් තමන්ගේ පවුලේ ඉන්න තමන්ගේ රටට යන්න. මගේ දේවල් වලට එගිරි ගහන්න එන්න එපා කියලා බනිනවා. ඉතින් වින්සෙන්සෝට හොදටම කේකෙන් තියනවා. එයා එතනින් නැගිටලා එමිලියට මෙහෙම කියනවා. මමට මේකට පසුත වෙන්න වෙයි කියලා එයා එතනින් යන්න යනවා. එතකොටම අපිට අර කලින් පෙන්නපු ගුවන් යානෙන් එමිලියෝගේකටත් අර බෙහෙත දානවා. එතකොට තමයි එමිලියට තේරෙන්නේ ඒ බෙහෙත නෙමෙයි. ඒ කෙමිකල් එකක් කියලා. ඒ කෙමිකල් එක ඉක්මනින් ගිනි ගන්නවා. එතකොට වින්සෙන්සෝ යනින් ගමන් ලයිටර් එකක් පත්ත කරලා ඒකත් මිදිවත්ත දිහා දාගෙන යන්න. එතකොටම අර මිදිවත්ත ඔක්කොම ගිනි ගන්නවා. එමිලියෝගේ මුළු ස්ටාර්ස් ඔක්කොම ගිනි ගන්නවා. ඒක එමිලියෝ බලාගෙන ඉඳලා එමිලියෝ හයියෙන් කෑ ගහලා වින්සෙන්සෝට කියනවා තමගේ කසානෝ ෆැමිලි එකම විනාශ කරලා දානවා. ඒක ඉරහද වගේ විශ්වාසයි. වින්සෙන්සෝ ඒ කිසි දෙයක් අහෙන්නේ නැහැ වගේ එයාගේ මැරුණු බොස්ගේ ෆියුනරල් එකට යනවා. වින්සෙන්සෝ එයාගේ බොස්ගේ ෆියුනරල් එකට ගිහින් එයාගේ ෆොටෝ එකක් දිහා බලලා තාත්තේ කියලා ඉතා දුකින් කියලා එතනින් යන්න යනවා. එදා රෑ වින්සෙන්සෝගේ කාමරේට තුන්දෙනෙක් ඇවිල්ලා වින්සෙන්සෝගේ ඇඳට වෙඩි තියනවා. ඒ හැම දෙයක්ම වින්සෙන්සෝ බාත්රූම් එකේ ඉඳන් බලාගෙන ඉඳලා ඒ අප්පු තුන්දෙනාටම වින්සෙන්සෝගේ ගන්න කරන් වින්සෙන්සෝ වෙඩි තියනවා. ඒ වෙඩි තියලා දාලා ඔක්කොම මරලා දානවා. තමයි එයාට තේරෙන්නේ මේ මැරුවේ වල තියෙන වෙන කවුරුත් මේ පාවුලෝ කියලා. පාවුලෝ කියන්නේ වින්සෙන්සෝගේ මරිච්ච බොස්ගේ එකම පුතා. පහවදා උදේ පාන්දර වින්සෙන්සෝ පාවුලෝට කෝල් කරනවා. පාවුලෝට කෝල් කරපුවම පාවුලෝ ෆෝන් එක උස්සනවා. ඒකේ කාර් එක පුපුරනවා. මොන මරන්න නැත්තේ බොස්ට කරු කරන නිසා. එහෙම කියලා වින්සෙන්සෝ ආයෙ මෙහෙම වැඩක් කරොත් එහෙම තමුණ කාර් එක ඇතුලේ ඉද්දිම කාර් එක පුපුරනවා කියලා ෆෝන් එක තියනවා. ඒ වෙනකොටත් වින්සෙන්සෝ ඉන්නේ කොරියාවට යන ෆ්ලයිට් එකේ. වින්සෙන්සෝ කොරියාවට යන අතරතුරේදී වින්සෙන්සෝ පත්තරයක් දිහා ඉතා ඕනෙකමෙන් බලනවා. ඒ පත්තරේ තියෙන කඩන්න යන බිල්ඩින් එකක් ගැන. ඉතුරු ටික හෙට බලමු. බයි. කතා කෝච්චිය හැමදාම බලන්න.